ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ගෙදර ඇති අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රස චිකන් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ලූණු, කරපිංචා, තලාගත් ඉඟුරු සුදු ලූණු, කොච්චි, රම්පේ, කුරුඳු පොතු කැබැල්ලා. ලුණු කුඩු තේ හැඳි එකහමාරයි, කහ කුඩු තේ හැඳි භාගයයි, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයයි, තුන පහ කුඩු තේ හැඳි දෙකයි, මිරිස් කුඩු තේ හැඳි 3යි. මෙතනදී මම චිකන් ග්‍රෑම් 600ක් අරගෙන තියෙනවා. හොඳට හොදලා පිරිසිදු කරගෙන තමයි තියෙන්නේ. මුලින්ම අපි තෙතනැති භාජනයක් ලිපේ තියාගෙන ඒකට මිරිස් කුඩුයි 3-5 කුඩුයි එකතු කරගන්න ඕන. එකතු කරගෙන විනාඩියක් විතර හොඳින් කබලේ පැද ගන්න ඕන. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුම මට්ටමේ තියාගන්න ඕන. නැත්නම් අපේ මිරිස් කුඩු එක කටු වෙන්න බලනවා. මේ තියෙන අපි බැඳගත්ත මිරිස් කුඩු ටික දැන් අපි ඒකට චිකන් ටික එකතු කරගන්න ඕන. චිකන් ටික එකතු කරගෙන අපි ඒකටම ගම්බිරිස් කුඩු ටිකයි, කහ කුඩු ටිකයි, ලුණු කුඩු ටිකයි එකතු කරගන්න ඕන. එකතු කරගෙන ඉවර වෙලා හොඳට කලවම් කරගන්න ඕන. දැන් අපි භාජනයක් ටිකේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්න ඕන. තෙල් ටික හොඳට රත් වෙනකොට ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලූණු ටික එකතු කරගන්න. මේ විදිහට ඉඟුරු සුදු ලූණු ටික හොඳට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ අපි ඒකට ලූණු එකතු කරගන්න ඕන. මේ වෙලාවෙදිම කොච්චි ටිකයි රම්පේ කරපිංච ටිකයි එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. දැන් ආයෙ අපි කුරුඳු පොතු ටිකත් එකතු කරගන්නවා. මේ විදිහට ඔක්කොම ටික එකතු කරගත්තට පස්සේ අපි ඒකට චිකන් ටික එකතු කරගන්න ඕන. චිකන් ටික එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් මේ විදිහට පියනකින් වහලා ලිපේ ගින්දර අඩුම මට්ටමේ තියලා විනාඩියක් විතර හොඳින් පිස ගන්න. දැන් මේ තියෙන විනාඩියකට පස්සේ චිකන් එක තියෙන විදිහ මේ වෙලාවේදී හරිම සුවඳයි චිකන් එක. දැන් ඊට පස්සේ අපි මේකට වතුර අඬු කෝප්ප භාගයක් එකතු කරගන්න ඕන. එකතු කරගෙන හොඳට කලවම් කරලා විනාඩි 8ක් විතර හොඳින් පිස ගන්න ඕන. මේ වෙලාවේ ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගන්න. මේ තියෙන විනාඩි 8කට පස්සේ අපේ චිකන් එක තියෙන විදිහ ඔයාලට පේනවා ඇති ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරිම රසයි මේ චිකන් එක. ඉතින් ඔයාලත් ගෙදරදී අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න. ඉතින් ඔයාලා තවත් මේ වගේ වීඩියෝ බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතන මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. ඉතින් තවත් දවසක එන ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.